ආයිබෝවන් යාළුවනේ සුබ දවසක් සියලු දෙනාටම තෙරුවන් සරණයි. අද මගේ 12 වෙනි ප්ලාන්ට් සේල් එක අරගෙන එන්න තමයි මම හිතුවේ. හුඟ දවසකින් ප්ලාන්ට් සේල් එකක් ගේන්න බැරි වුණා මට. මේ මාසේ දාන 3ක් තිබුණා. ඊයේ අපේ අම්මගේ අම්මා නැති වෙලා අවුරුදු 4ක් වෙනවා. ඉතින් දානයක් තිබුණා. ඒ වැඩි ඉවරලා තමයි අද පටන් ගන්නෙ. ඉතින් මගේ මල්පැල මිලදී ගත්ත මට ලයික් කරන, කමෙන්ට් කරන, සබ්ස්ක්‍රයිබ් කරන සියලුම දෙනාට ගොඩාක් ස්තුතියි. ඉතින් මගේ මේ සේල් එකනොත් බලලා ඔයාලට අවශ්‍ය පැල වර්ග තියෙනවා නම් මට WhatsApp මැසේජ් එකක් හෝ කෝල් එකක් හෝ දීලා පැල ලබා ගන්න කියලා මම ආරාධනා කරනවා. මේ මගේ පැල ගන්නකොට ඕගොල්ලෝ අංක ටික දැම්මහම මම මිල කියනවා. ඊට පස්සේ බැංකුවට සල්ලි දැම්මට පස්සේ මම ප්‍රොම්ප්ට් කුරියර් සේවය හරහා තමයි එවන්නේ. කුරියර් ගාස්තුව වශයෙන් රුපියල් 500ක් ඕගොල්ලෝ පැල ලැබුණාම ගෙවන්න ඕනි. සමහර අය දන්නේ නැහැ. ඉතින් අහන හන්ද තමයි එහෙම කිව්වේ. එහෙනම් සේල් එක පටන් ගමු. අංක 1 යාළුවනේ මේ ඇග්ලොනිමා ප්ලාන්ට් එක ඒක ගොඩක් උසයි. කට් කරන්න උනත් පුළුවන්. ඒක රුපියල් 350යි. අංක 2 යාළුවනේ මේ ඩ්‍රෙසිනා වර්ගයේ ප්ලාන්ට් එක. ඒක කොළ පාට එකේ සිල්වර් සුදු ඉරි ගිහින් තියෙන එකක්. ඒකත් ගොඩක් උසයි. ඒක රුපියල් 250යි. අංක 3 යාළුවනේ මේ ඩ්‍රෙසිනා වර්ගයේ රෝස පාට ප්ලාන්ට් එක. ඒකත් ගොඩක් උසයි. ඒකත් රුපියල් 250යි. අංක 4 යාළුවනේ මේ ඩ්‍රෙසිනා වර්ගයේ ප්ලාන්ට් එකක්. කහ පාට ලයින් එකක් ඒ කොළේ වටේ තියෙනවා. ඒක රුපියල් 200යි. අංක 5 යාළුවනේ මේකත් ඩ්‍රෙසිනා වර්ගයේ ප්ලාන්ට් එකක්. එතන පැල දෙකක් තියෙනවා. ඒ දෙකම රුපියල් 100යි. අංක 6 යාළුවනේ මේකත් ඩ්‍රෙසිනා වර්ගයේ පාට වෙච්ච ප්ලාන්ට් එකක්. ඒක රුපියල් 150යි. මේ ඇග්ලොනිමා වර්ගය එක පැලයක් 150යි. අංක 8 යාළුවනේ මේ එකත් ඩ්‍රෙසිනා වර්ගයේ ප්ලාන්ට් එකක්. දෙකක් විතර උසයි. ඒක රුපියල් 200යි. අංක 9 යාළුවනේ මේකත් ඩ්‍රෙසිනා වර්ගයේ ප්ලාන්ට් එකක්. මේවා ගොඩක් උසයි. ඒ ප්ලාන්ට් එකක් රුපියල් 100යි. අංක 10 යාළුවනේ මේ සැන්ඩියානා වර්ගයේ ඒකේ අඩි 1මාරක් විතර උස පැල තියෙන්නේ. ඒකෙන් පැලයක් රුපියල් 50යි. අංක 11 මේකත් ඩ්‍රෙසිනා වර්ගයේ පැලයක්. ඒක රුපියල් 100යි. අංක 12 මේ ඇග්ලොනිමා එක. ඒක රුපියල් 150යි. අංක 13 මේකත් ඇග්ලොනිමා වර්ගයක්. ඒක රුපියල් 150යි. අංක 14 මේ ඇග්ලොනිමා වර්ගයේ ඒකත් පැලයක් 150යි. අංක 15 මේ ඇග්ලොනිමා වර්ගයේ ඒකත් පැලයක් 150යි. අංක 16 මේ ඇග්ලොනිමා වර්ගයේ ඒ පැලේ රුපියල් 100යි. අංක 17 මේ ඇග්ලොනිමා වර්ගයේ ඒ පැලේ ලොකු පැලයක්. ඒක රුපියල් 100යි. අංක 18 මේ ඇග්ලොනිමා වර්ගයේ ඒක ගොඩක් උස පැලයක්. ඒක රුපියල් 150යි. අංක 19 මේ ඉවාටා පැලේ රුපියල් 100යි. අංක 20 මේක නයිට් ක්වීන් කියන මල් වර්ගය. මේ මල් තමයි පිපෙන්නේ. මේක රැයට පිපෙන්නේ. ගොඩාක්ම සුවඳයි. මුළු අත්තම සුවඳ එනවා. ඒකේ පැල තියෙනවා මේ මලුත් තියෙන පැලයක් රුපියල්. අංක 21 මෙන්න මේ වර්ගයේ රින්කා මේ රින්කා පැලේ මේ පැලය රුපියල් 100යි. අංක 22 මෙන්න මේ වර්ගයේ පැල මලුත් තියෙනවා. ඒ පැලයක් රුපියල් 100යි. අංක 23 මේ ෆැන්ටාසි පැලය. ඒකේ මල් පොහොට්ටුත් තියෙනවා. ඒ පැලේ රුපියල් 150යි. අංක 24 මේ ෆැන්ටාසි පැලේ. ඒක මෙරූන් කලර්. ඒකත් රුපියල් 150යි. අංක 25 තියෙන යාළුවනේ මෙන්න මේ එපීසියා වර්ග රෝස පාට එකේ රතු මල් කහ මලුත් පිපෙනව තිබුණා. මේක මං හිතන්නේ රතු මල්. මේ රතු පාට එපීසියා වර්ගයේ ඒකේ තවත් පැලයක් තියෙනවා. පෙටෝනියාද මොනවද? මේ කොළ පාට වර්ගය. මේක වෙනත් වර්ගයක්.
මේ පිසියා වර්ග 4යි. මේ පැලේ මේ හැම එකක්ම එක පැලයක්. මේ වගේ පැලයක් රුපියල් 50යි. අංක 26 යාළුවනේ මේ ක්‍රෝටන් එක. මේක රුපියල් 150යි. අංක 27 යාළුවනේ මේ ක්‍රෝටන් එක. ඒකත් රුපියල් 150යි. අංක 28 යාළුවනේ මේ ක්‍රෝටන් එක. ඒකත් 150යි. අංක 29 යාළුවනේ මේ ක්‍රෝටන් එක. ඒකත් 150යි. අංක 30 යාළුවනේ මේ ක්‍රෝටන් එක. ඒකත් 150යි. මේ ක්‍රෝටන් සේරම හොඳින් වැවිච්ච ඒවා. මේවා අවුවට තව පාට වේ. අංක 31 යාළුවනේ මේ ස්ප්‍රයිඩර් ප්ලාන්ට් එක. ඒකේ පැල දෙකක් තියෙනවා. ඒ පැල දෙකම රුපියල් 100යි. අංක 32 මේ කැලටියා වර්ගයේ යාළුවනේ මේක ගොඩක් උස යනවා. කහ පාට වෙනවා. අවුවටමත් නෙවෙයි කහ පාට වෙන්නේ මද අවුවට. ඒකේ පැලයක් රුපියල් 100යි. මේ වගේ පැලයක් රුපියල් 100යි. අංක 33 මේ තුල්සි පැලය. ඒක රුපියල් 100යි. අංක 34 මේ හොඳින් වැඩුණු කෝලියාස් වඳුරක් රුපියල් 100යි. අංක 35 මේ කෝලියාස් එකත් රුපියල් 50කට දෙනවා ඒව. සය රුපියල් 50යි. අංක 37 මේකත් රුපියල් 50. අංක 38 මේ බිගෝනියා ප්ලාන්ට් එක. ඒක හොඳින් වැඩුණු එකක්. බිගෝනියා වලට නිල් කැට මම දාලා තිබුණාට මේවා දාන්නේ නම් පරිස්සමෙන් නිල් කැට වලට මැරෙනවා. මේක රුපියල් 200කට දෙනවා. අංක 39 මේ අඩියක් විතර උස කහ කරඳ පැලේ රුපියල් 100. අංක 40 මේ හොමලමිනා පැලේ අඩි 2ක් විතර උසයි රුපියල් 150යි. අංක 41 මේ අලකොල වර්ගය. ඒකත් රුපියල් 150යි. අංක 42 මේ සිංගෝනියම් එක රුපියල් 50යි. අංක 43 මේ කොළ පාට රෝස පාට සිංගෝනියම් එක. ඒක රුපියල් 100යි. අංක 44 රෝස සිංගෝනියම් රුපියල් 100යි. මේ කහ පාට පිලෝ වර්ගයේ මේකේ තව ඕනනම් පැල තියෙනවා. මේ පැලයක් කට්මුලුත් තියෙනවා රුපියල් 100යි. 46 මෙන්න මේ පරිප්පු ප්‍රන්ස් වර්ගය. ඒකේ පැල ගොඩක් තියෙනවා. පැල හදාගන්න කෙනෙකුට මේක වටිනවා. ඒක රුපියල් 200කට දෙනවා. මේ හෙලිකෝනියා වර්ග තියෙනවා යාළුවනේ. මේකේ රතු පාට එක. ඒ පැලයක් රුපියල් 100කට වගේ දෙනවා. අඩි එකමාරක් විතර උස පැලයක් රුපියල් 100යි. මේ ප්ලාන්ට් එකක් තියෙනවා යාළුවනේ. සුදු පාට මල් පිපෙන. ඒකත් රුපියල් 100කට දෙනවා. පොකුරු වටපෙට්ටියා වර්ග තියෙනවා. සාමාන්‍ය මේ සයිස් පැලයක් රුපියල් 50කට දෙනවා. මේ කැලටියා පැලයක් 150යි. ගොඩක් උසට හැදිච්ච ඒවා. යාළුවනේ එහෙනම් මෙතනින් මගේ ප්ලාන්ට් සේල් එක අවසන් කරනවා. ඔයාලා කැමති වර්ගයක් තියෙනවා නම් මට මැසේජ් එකක් දාලා පැලවෙන් කරවාගෙන ගන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. අද වීඩියෝ එක නම් පැහැදිලිම අදින්න මන්ද අවුවත් එක තමයි ගත්තේ.